ඔගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ ට්‍රැකර් මයින්ඩ්ස් අරන් ඉන්න තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් වීඩියෝස් කන්ටිනියුලි දාන්න බැරුණා. මොකද මම එක්ස්ට්‍රීම්ලි බිසි අවස්ථාවක ඉන්නේ. මට ටයිම් එක බොහොම අඩුයි. ඒකත් එක්ක මම පුළුවන් විදිහට වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. බලමු දැන් අද වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ තවත් එක වැදගත් කන්සෙප්ට් එකක්. හැබැයි මේකත් වැදගත් වෙන්නේ ඇත්තටම බිගිනර්ස්ලාට. ඔයාලට ලොකු අයිඩියා එකක් නැත්නම් මේ දේවල් ගැන, මේ ඇප් කොහොමද ඩෙවලොප් වෙන්නේ, මේ ඇප් කොහොමද ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ, මේ දේවල් ගැන ඔයාලට ලොකු අයිඩියා එකක් නැත්නම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට අයිඩියක් ගන්න සෑහෙන්න උදව් වෙයි කියලා. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ඇප්ලිකේෂන් එකක් ඔයගොල්ලෝ ඩිප්ලොයි කරාට පස්සේ, උදාහරණයක් විදිහට මම ගන්න මොබයිල් ඇප්ලිකේෂන් එකක්. මොකද ඒක එක්ස්ප්ලেইন කරන්න ටිකක් ලේසි නිසා. මොබයිල් ඇප්ලිකේෂන් එකක් ඔයගොල්ලෝ Play Store එකට එහෙම නැත්නම් Apple App Store එකට දැම්මට පස්සේ කොහොමද මේක ඒකේ තියෙන්නේ, කොහොමද මේක වැඩ කරන්නේ, මෙන්න මේ ගැන පුංචි අයිඩියා එකක් දෙන්න මම හිතුවා. මොකද මෑතකදී මට මතකයි එක මල්ලි කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා. එයා ඇප් එකක් Play Store දානකොට එයා SQL database එකක් දානකොට ඒක දාන්න පුළුවන්ද, මෙන්න මේ වගේ දෙයක් අහලා. ඉතින් ඒකත් එක්ක මට හිතුණා මේ දේ පොඩ්ඩක් පැහැදිලි කරන එක හොඳයි කියලා බිගිනර්ස්ලා විදියට ඉන්න අයට. මොකද ඒගොල්ලන්ට ඒක ගැන අයිඩියා එකක් තියෙනකොට ඒගොල්ලන්ට දැන් ලේසියෙන්ම දැන් ගන්නවනේ දැන් ලේසියෙන්ම ඇප්ලිකේෂන් හදන්න පුළුවන් තැනකට මේ වෙනකොට AI ටෙක්නොලොජිස් එක්ක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ tools ගැන අපි ඉස්සරහට පුළුවන් විදියට කතා කරමු. ඉතින් මේ tools වලින් දැන් ඇප්ලිකේෂන් එකක් හැදුවට ඔයගොල්ලෝ මේක කවදා හරි ඩිප්ලොයි කරන්න ඕනනේ. මේක දැන් මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් තැනට දාන්න ඕන. අන්න මේ ඇප්ලිකේෂන් එකක් යූසර්ස්ලාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට ඒ දාන ප්‍රොසෙස් එකේදී ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕන දෙයක් තමයි මම ඇත්තටම කතා කරන්න යන්නේ. සරලව මම කතා කරන්න යන්නේ කොහොමද මේ ඇප්ලිකේෂන් එක කම්පොනන්ට්ස් ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක ඩේටාබේස් එක ඒකේ බෑක් එන්ඩ් එක මෙන්න මේ දේවල් කොහොමද ඔයගොල්ලෝ ඇප් ස්ටෝර් එකේ තියනවා නම් ඒවා කොහොමද තියෙන්නේ, මේක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි, එහෙනම් අපි වීඩියෝ ඉස්සරහින් කතා කරමු. කොහොමද මේ ඇප්ලිකේෂන් එකක් ඇත්තටම Play Store එකේ වගේ තියෙන්නේ, ඊට පස්සේ කොහොමද ඒවා මිස් යූස් කරන්නේ, ඊට කොහොමද ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ කියලා. හරි, මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාට සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් එකක් හැදෙන්නේ කොහොමද කියලා අයිඩියා එකක් ඇති කියලා. එහෙම අයිඩියා එකක් නැත්නම් මම මගේ channel එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා web application සිංහලෙන් කියලා. ඒ වීඩියෝ එක බලන්න. මොකද ඒක ගොඩක් සරලව මම පැහැදිලි කරලා තියෙනවා මොන වගේ components web application එක තියෙන්නේ. ඉතින් මේක mobile application වලටත් සමානයි. සාමාන්‍ය application එකක් මම සරලව කිව්වොත් application එකක් ගත්තට පස්සේ ඒකේ සාමාන්‍යයෙන් අපි industry level එකේ කතා කරනකොට application එකේ front end එක සහ back end එක වෙනම තමයි තියෙන්නේ. මේ දෙක එකට තියෙන්නේ නැහැ. මේ දෙක project දෙයක් විදිහට වෙනම තියෙනවා. ඉතින් මේ දෙක වෙනම තියෙනවා. ඊට පස්සේ database එකකුත් වෙනම තියෙනවා. එතකොට මෙතනදී components තුනක් අපිට ගන්න පුළුවන්. මේක තව විවිධාකාරයෙන් බෙදෙන්න පුළුවන්. මම සරලව ගත්තොත් එහෙම application එක front end එකක් තියෙනවා, back end එකක් තියෙනවා සහ database එකක් තියෙනවා. දැන් මේ තුන තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් data store කරන, data retrieve කරන. ඒ කියන්නේ user කෙනෙක් සාමාන්‍යයෙන් enter කරන data එකක් තියාගන්න, database එක තියාගන්න. එතකොට මොන හරි දෙයක් ඉල්ලපුවාම database එකෙන් අරන් පෙන්නන්න. මේ වගේ ක්‍රියාත්මක වෙන application එක. එතකොට මෙහෙම හදන application එක දැන් ඔයගොල්ලෝ මේ application එක develop කරන් යනකොට ඔයගොල්ලෝ සමහරට AI tool එකකින් මේක develop කරනවා වෙන්න පුළුවන්. දැන් ඔය Google Antigravity වගේ එකක් use කරලා, ඒ වගේ ID එකක් use කරලා ඔයගොල්ලෝ මේක develop කරනවා වෙන්න පුළුවන්. හැබැයි මේක හරිය විදිහට develop වෙනවා නම් මේවා එකට තියෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ components වෙන වෙනම තියෙන්න ඕනේ. front end එක back end එක සාමාන්‍යයෙන් වෙනම services දෙයක් විදිහට තියෙන්න ඕනේ. ඒ වගේ මේ application එක සාමාන්‍යයෙන් industry level එකේ data එකත් එක්ක use කරන application එකක් නම් අනිවාර්යෙන් ඒක database එකක් තියෙන්න ඕනේ. ඒතකොට මේකත් එක තැනක තියෙන්න ඕනේ. හරි, දැන් මේක තමයි කතාව. මේ කතාවේ දැන් අපි හිතමු දැන් ඔයගොල්ලෝ මේ ඇප්ලිකේෂන් එක මෙන්න මේ සර්විස් වයිස් ඩෙවලොප් කරලා ඉවරයි. දැන් අවසාන අදිරට ඇවිල්ලා තියෙන කියලා අපි හිතමු. දැන් ඔයගොල්ලන්ට ඕනේ මේ ඇප්ලිකේෂන් එක App Store එකට දාන්න. දැන් කොහොමද මේ ඇප්ලිකේෂන් එක App Store එකේ තියෙනකොට වැඩ කරන්නේ? දැන් ඔයගොල්ලෝ ගාව front end එකක් තියෙනවා. ඒ කියන්නේ app එක තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ගාව back end එකක් තියෙනවා. අපි හිතමු මේ app එක communicate කරනවා කියලා Node.js එහෙම නැත්නම් .NET මේ වගේ back end එකක් එක්ක. ඊට පස්සේ ඔයගොල්ලෝ ගාව SQL හෝ සාමාන්‍ය MongoDB හෝ මොකක් හරි database එකක් තියෙනවා. ඉතින් දැන් මේ තුන එකට එකතු වෙන්න ඕනේ මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන් ෆන්ක්ෂනල් වෙන්න නම්. දැන් ලෝකලි ඔයගොල්ලෝගේ කම්පියුටර් එකේ මේක කරනකොට ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට බෑක් එන්ඩ් එක වෙනම රන් කරන්න පුළුවන් සර්වර් එකක් විදියට. ඒතකොට ෆ්‍රන්ට් එන්ඩ් එකත් වෙනම රන් කරන්න පුළුවන් සර්වර් එකක් විදියට. දැන් මේ සර්වර්ස් දෙක රන් වෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලන්ගේ database එක ලෝකලි හැදිලා තියෙනවා ලෝකල් මැෂින් එකේ. ඉතින් මේක කරෙක්ට් වෙනවා. මේක වැඩ කරනවා. දැන් මේක App Store එකට වගේ ගියාට පස්සේ වෙන්නේ ඇත්තටම දැන් ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක, කියන්නේ මම ෆ්‍රන්ට් එන්ඩ් එක කියලා කියනවා. ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක දැන් මේ ඇප්ලිකේෂන් එක ඔයගොල්ලෝ දානවා Play Store එකට හෝ App Store එකට. එතකොට එතනදී වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එකක් යනවා. ඔයගොල්ලන්ගේ කෝඩ් බේස් එක ඔයගොල්ලෝ බලනවා. බලලා ඒක secure app එකක් නම් මිනිස්සුන්ට කරදරයක් නැතුව use කරන්න පුළුවන් app එකක් නේ. ඔයගොල්ලෝ ඒක accept කරලා ඔයගොල්ලන්ට ඒක Play Store එකේ එහෙම නැත්නම් App Store එකේ තියාගන්න පුළුවන්. හැබැයි දැන් මේ ඇප්ලිකේෂන් එකට back end එකකුත් තියෙනවානේ. තව database එකකුත් තියෙනවා. එතකොට දැන් මේ දෙක කොහෙද තියෙන්නේ?
ඔන්නෝක තමා අර කමෙන්ට් එකේ හිටාපු මල්ලිට මං හිතන්නේ තිබුණ ප්‍රශ්නේ. ඉතින් මේක හරි පොදු ප්‍රශ්නයක් බිගිනර්ස්ලට. මං ඇත්තටම මාර සතුටුයි මේ ඒ වගේ ප්‍රශ්නයක් ඒ කමෙන්ට් එකක් දාලා අහපු එකට. මොකද ඒ කියන්නේ අර ලොකු එක්ස්පීරියන්ස් එකක් නැතත් එයා එක්ස්ට්‍රීම් ලෙවල් එකට පොඩ්ඩක් හිතලා තියෙනවා මේ ඇප්ලිකේෂන් එකක් ඩිප්ලොයි කරන තැනට යනකම්. ඒක මාර හොඳයි. ඉතින් බිගිනර් කෙනෙක්ට එහෙම හිතන එක. ඉතින් එහෙම කරනකොට දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් බැක් එන්ඩ් එකක් Node.js සර්වර් එකක් වෙන්න පුළුවන්, .NET සර්වර් එකක් වෙන්න පුළුවන්. මේක කොහේ හරි හොස්ට් වෙන්න ඕන. එතකොට ඔයගොල්ලන්ගේ ඩේටාබේස් එකත් කොහේ හරි හොස්ට් වෙන්න ඕන. ඊට පස්සේ ඒව කනෙක්ට් වෙන්නේ ඒ වගේ අදාළ URL තියෙනවා. ඒ URL හරහා තමයි කනෙක්ට් වෙන්නේ. එතකොට දැන් ඕනම කෙනෙක්ට මේ ඩේටාබේස් එකට මේ බැක් එන්ඩ් එකට කනෙක්ට් වෙන්න බෑනේ. එතකොට ඒකට authentication process තියෙනවා. ඒ URL නිකම්ම නෙමෙයි කනෙක්ට් වෙන්නේ. ඒක කනෙක්ට් වෙන විදි තියෙනවා. ඒ වගේ secure process එකක් එතන තියෙනවා. මම ඒක ගැන මෙතනදී කතා කරන්නේ නැහැ. මම මේ basic idea එක දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් එතනදී වෙන්නේ ඔයගොල්ලන්ගේ application එක තියෙන app store එකේ ඒ ඇප්ලිකේෂන් එක කමියුනිකේට් කරනවා වෙනම සර්වර් එකක තියෙන වෙනම අපි හිතමු cloud server එකක වෙන්න පුළුවන් AWS වගේ cloud server එකක වෙන්න පුළුවන් ඒ වගේ තැනක තියෙන back end එකත් එක්ක එතකොට මේ back end එක කමියුනිකේට් කරනවා ඔයගොල්ලන්ගේ database එකත් එක්ක database එකක් තියෙන්නේ කොහේ හරි ඒ වගේ server එකක සාමාන්‍යයෙන් MongoDB නම් MongoDB Atlas කියලා තියෙනවා එතකොට ඒගොල්ලොම දෙන service එකක් MongoDB Atlas ඉතින් ඒකත් cloud based database එකක් සාමාන්‍යයෙන් අපේ local database වගේම cloud එකේ database එකක් දෙනවා ඒකේ ඒ ධාරිතාවයන් අනුව එක payment plans තියෙනවා free use කරන්න පුළුවන් limit එකකුත් තියෙනවා. ඉතින් ඒක හරහා connect වෙනවා. එතකොට දැන් මේක සරලව වෙන්න මේ විදිහට application එක තියෙනවා app store එකේ මේ application එක API හරහා. හරිද? ඔන්න වචනයෙන් මම කිව්වා API. API ගැන අපි වෙන වීඩියෝ එකකින් කතා කරමු. මේක හරියට ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ මේ app එක develop කරා නම් ඔයගොල්ලෝ අත මේක ගැන දන්නවා මම මේ කියන්නේ develop කරන කලින් කෙනෙක් මේක ගැන හිතනවා නම් API කියලා කියන්නේ යම් කිසි ස්ථානයක් තියෙනවා එතනින් තව තැනකට කතා කරනවා. එතකොට ඒකත් අතර data ඒට communicate කරනවා. එතකොට දැන් ඔයගොල්ලෝගේ app එක, ඔයගොල්ලෝගේ front end එක back end එකත් එක්ක කතා කරන්න ඕන නේද? දැන් මේක servers දෙකක්. මේක එකට තියෙන දෙයක් නෙවෙයි මේක දෙකක්. එතකොට මේ front end එක ඒ server එකේ ඉඳන් කතා කරනවා back end එකට. back end server එකට. එතකොට application එක කතා කරනවා back end එකට. ඒ API හරහා තමයි කතා කරන්නේ. ඉතින් API වලත් තියෙනවා validation, authentication part, එතකොට API keys මේ වගේ දේවල් එතනක් තියෙනවා. ඒවා වෙනම දේවල් ඒවා වෙනම ගැඹුරින් කතා කරන්න ඕන දේවල් මම ඒවා මේ වීඩියෝ එකේ අදාළ කරගන්නේ. ඉතින් මේක කතා කරනවා back end එකත් එක්ක back end එක කතා කරනවා ඔයගොල්ලෝගේ database server එකත් එක්ක. හරිද? දැන් එතකොට මේක application එක user කෙනෙක් යාගේ phone එකට install කරගත්තාට පස්සේ අපි සරලවම ගමු මේ application එක තියෙනවා කියලා අපි හිතමු මොකක් හරි search කරනවා. අපි හිතමු මොකක් හරි item එකක් search කරන්න තියෙනවා කියලා laptop එකක් search කරනවා කියලා හිතමු. හරියට නිකන් AliExpress දරස් වගේ එකක් කියලා අපි හිතමු. එතකොට දැන් මෙතනදී ඔයා search කරනවා ඔන්න ඔයා user විදිහට මේ app එක use කරලා ඔයා laptop එකක් ගැන search කරනවා. එතකොට මේ ලැප්ටොප් එක ගැන සර්ච් කරනකොට දැන් මේකේ කොහේ හරි database එකේ අපේ තියෙන්න ඕනේ මේ ලැප්ටොප් එකේ විස්තර. දැන් ඔයගොල්ලෝ හිතමු මොකක් හරි දැන් AliExpress එකේ seller කෙනෙක් එයා ඇඩ් කරලා තියෙනවා මෙන්න මෙහෙම ලැප්ටොප් එකක් විකුණන්න දාලා තියෙනවා. එතකොට මේකේ price එකක් තියෙනවා. මේක තමයි brand එක කියලා මේ විස්තර ඒ AliExpress database එකේ තියෙනවා. ඒ වගේ ඔයාලගේ application database එකේ මේක ගැන විස්තර තියෙනවා. එතකොට දැන් මේ විස්තර දෙන්න ඕනේ ඔයාගේ front end එකට. ඒ කියන්නේ ඔයාගේ application එකේ user search කරාට පස්සේ ඒ search result වල මේ search කරන item එක පෙන්වන්න ඕනේ. එතකොට මේ ඇප්ලිකේෂන් එක කරන්නේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ඉඳන් එයා ඉන්ටර්නෙට් through රික්වෙස්ට් එකක් කරනවා ඔයාගේ back end server එකට. ඒතකොට ඔයාගේ back end server එකේ AWS හරි කොහේ හරි ඔයාද පොස්ට් කරලා තියෙනවා. ඒතකොට API හරහා රික්වෙස්ට් එකක් යනවා මේ back end server එකට. ඒතකොට back end server එක හඳුනා ගන්නවා හරි මේ ඇවිල්ලා තියෙන API රික්වෙස්ට් එක මේ රික්වෙස්ට් එක ඇවිල්ලා තියෙන මේ ඇප්ලිකේෂන් එකෙන්. ඒතකොට මේක authorized application එකක්. මේ දෙක තමයි මේකත් එක්ක තමයි මේ back end එක connect වෙන්න ඕනේ කියලා එහෙම අඳුරගත්තට පස්සේ ඒ connection එක හැදෙනවා. හැදලා අදාළ API එකට ගියාට පස්සේ ඒතකොට back end function හරහා ගිහිල්ලා ඊළඟට back end එක communicate කරනවා database එකත් එක්ක. database එක communicate කරලා එතනදී database query එකක් run වෙනවා. ඒ query එක අනුව තමයි ඒ query එකෙන් තමයි අපි database එකෙන් ඇදලා ගන්න back end එක පැත්තට. ඒ කියන්නේ අපි හිතමු දැන් අපිට laptop එකක් නේ දැන් දැනගන්න ඕනේ laptop එකේ විස්තර තමයි අපිට දැනගන්න ඕනේ. එතකොට මොකක් හරි දැන් ඒ user search කරනවා laptop හරි මොකක් හරි brand එක keyword එකක් හරි ගහලා search කරන්නේ. එතකොට ඒ keyword එකට අදාළ data ටික ඔක්කොම අපි database එකෙන් අරගෙන back end එක හරහා අපි යනවා application එකට. එතකොට application එකේ user ට අර search result වල එයා search කරපු එක පෙන්නනවා behind the scene වෙන process එක තමයි application එකෙන් ඉඳන් request එකක් කරනවා back end server එකට. back end server එකෙන් ඉඳන් request එකක් කරනවා database එකට. මේ අතරමැද සමහරවිට තව services තියෙන්න පුළුවන්. ඔය API gateways වගේ security පැත්තෙන් improve වෙච්ච දේවල් තියෙන්න පුළුවන්. නමුත් basic ම idea එක මෙන්න මේ තුන තමයි. application එකෙන් යනවා කෙලින්ම back end එකට, back end එක යනවා database එකට, database එකෙන් දෙනවා ඒ request එකට response එකක් විදිහට back end එකට, back end එකෙන් ආයෙත් දෙනවා අදාළ data ටික පෙරලා හරි මොකක් හරි structure එකකට හදලා හරි මොන හරි කරලා ආයෙත් response එකක් විදිහට අර application එකෙන් ආපු request එකට.
ඉතින් මේක තමයි සරලම මේක වැඩ කරන විදිය. ඒ කියන්නේ අපි ඇප්ලිකේෂන් එකක් App Store එකට දානකොට අපි කවදාකවත් database එකයි back end එකයි ඔක්කොම ටික එකට App Store එකට දාන්නේ නැහැ. අපි App Store එකට දාන්නේ ඇප්ලිකේෂන් එක විතරයි. ඒ කියන්නේ සරලව හිතන front end එක විතරයි. එතකොට ඉතිරි ටික තියෙන්නේ වෙනම සර්වර්ස් විදියට ඒවා වෙන වෙනම කමියුනිකේට් වෙලා තමයි වැඩ කරන්නේ. දැන් ඔයගොල්ලන්ට සමහර විට පැහැදිලි ඇති ඇයි Play Store එකේ App Store එකේ තියෙන ගොඩක් අර පොඩි ඇප්ලිකේෂන් ඒගොල්ලෝ නිකන් දෙන්නෙත් සමහර ලොකු දේවල් කරන ඇප්ලිකේෂන් වලට ඒගොල්ලෝ මාසෙකට ගාණක් එහෙම නැත්නම් මොකක් හරි සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්න කියලා කියන්නේ ඇයි කියලා. මොකද මේ හොස්ට් කරලා තියෙන App Store එකට තියෙන්නේ සාමාන්‍යයෙන් Google Play Store ගත්තට පස්සේ මම දන්න තරමින් මම දන්නේ ලේටස්ට් ගණන් වෙනස් වෙලාද කියලා. මම දන්න තරමින් $25ක් හෝ වගේ ගාණක් තමා මේ ලයිෆ් ටයිම් ෆී එක වෙන්නේ apps host කරන්න. නමුත් AWS වගේ තැන්වල ඔයගොල්ලෝ මේ back end වගේ දේවල් host කරාට පස්සේ ඔයගොල්ලන්ට ඒ වගේ usage එකත් එක්ක ඒක pay as you go. අපි මේ cloud පැත්ත ගැනත් අපි ඉස්සරහට කතා කරමු. මොකද මම මේ දවස්වල පොඩ්ඩක් follow කරන් ඉන්න පැත්තක්. ඒ හින්දා මට හිතෙනවා ටිකක් හොඳ videos ටිකක් මේ පැත්ත ගැනත් ගේන්න පුළුවන් කියලා ඉස්සරහට. ඒතකොට දැන් මේවට cost එකක් යනවා මේ දේවල් host කරලා තියෙන කට්ටියට. ඉතින් ඒක නිසා තමයි ඒගොල්ලෝ fee එකක් ගන්න users ලාගේ. ඒගොල්ලෝ තේරෙනවනේ මේ හැමදේම නිකන් දෙන්න බෑ. ඉතින් නිකන් දෙන්න පුළුවන් දේවල් සමහරවල්ලාට නිකන් දෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් පොඩි ඇප්ලිකේෂන් එකක් දැන් මේ කැල්කියුලේටර් එකක් වගේ ඇප්ලිකේෂන් එකකට database එකක් නැහැ. ඒකට back end එකක් අවශ්‍යත් නැහැ. ඒ ඇප්ලිකේෂන් එක කෙලින්ම ඒ ඇප්ලිකේෂන් එක through functions wise process වෙලා වැඩ කරන්න දෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට සල්ලි ගන්න කිසිම හේතුවක් නැහැ. එතකොට ඔය මොකක් හරි අපිට මොකද GPA calculators තියෙනවා. එතකොට ඔය වගේ පොඩි පොඩි ඇප්ලිකේෂන් තියෙනවානේ. ඉතින් ඒවට එහෙම මේ cost එකක් යන්නේ නැති නිසා තමයි ඒවා free විදිහට දීලා තියෙන්නේ. එතකොට තව තියෙන්න පුළුවන් ඔය මොබයිල් ඇප්ස් ගත්තට පස්සේ එක එක ක්‍රම තියෙනවා. database තියන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් ගොඩක් පොඩි ඇප්ලිකේෂන් එකක් නා. ඒ කියන්නේ ලොකු data ප්‍රමාණයක් store කරන්නේ නැති, ලොකු දේවල් store කරන්නේ නැති නිකන් අපිට මොකද user ගේ නම ගම විතරක් නිකන් store කරන පොඩි ඇප්ලිකේෂන් එකක් නම් ඒ ඇප්ලිකේෂන් හතරකට තියෙනවා. මොබයිල් ඇප්ලිකේෂන් වල එහෙම ඒ මොබයිල් එකේ storage එක අපිට database එකක් විදිහට user ගේ use කරන්න පුළුවන් ක්‍රම. ඉතින් ඒ වගේ දේවල් වලට වෙනම database server එකක් නැහැ. එතකොට ඒක වැඩ කරන්නේ කෙලින්ම අර මේ මොබයිල් එකේම data අරගෙන. ඉතින් ඒ වගේ දේවල් වලදී cost එක අඩුයි. නමුත් දැන් මොකක් හරි ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේ ටිකක් ලොකු ඇප්ලිකේෂන් එකකට යනකොට දැන් AliExpress වගේ ඇප්ලිකේෂන් users ලාට free දීලා තිබුණාට ඒගොල්ලෝ ලොකු cost එකක් ගෙවනවා. ඇත්තටම ඒවා host කරලා තියන්න, ඒවා නඩත්තු කරගෙන, ඒවා පවත්වාගෙන maintain කරගෙන යන්න. ඉතින් ඒකට යන fee එක තමයි ඔයගොල්ලෝ බඩු ගන්නකොට දෙන charge එක, sales line ගන්න charge එක නොවෙන් තමයි ඔක calculate වෙන්නේ. සාමාන්‍ය normal වෙන applications ගත්තට පස්සේ මේ සාමාන්‍ය ඒගොල්ලෝගේ subscriptions තියෙනවා. ඉතින් subscriptions based යන්නේ ඉතින් මේ cost එකට මොකක් හරි ඒගොල්ලන්ට benefit එකක් තියෙනවා. අන්නේ benefit එක නිසා තමයි ඕක යන්නේ. ඉතින් ගොඩක් කට්ටිය සමහරලාට මම දැකලා තියෙනවා මේ මේක සල්ලි ගන්නවා කියලා බයිනවා. ඉතින් ඒ මිනිස්සු සර්විස් එකක් දෙන්නේ. ඉතින් සර්විස් එකට මිනිස්සුන්ට ගාණක් ගන්න වෙනවා. ඒක මේන්ටේන් කරන් යනවා. ඒක තමයි ඉතින් ඉන්ඩස්ට්‍රි එකේ ඕක යන විදිය. හරි මට වීඩියෝ එකෙන් ඇත්තට පැහැදිලි කරන්න ඕනේ මෙන්න මේ අපි ඇප් එකක් App Store එකට එහෙම නැත්නම් Play Store එකට දානකොට අපි හැමදේම ඒකට දාන්නේ නැහැ කියන එක. මොකද ඒක තමයි මම හිතන්නේ සමහර අය පටලගන්නේ. ඒක කෙනෙක්ට කියන්නේ අලුතෙන් හදනකොට කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්නයක් මම කොහෙද database එක තියාගන්නේ? මම කොහෙද මේකේ back end එක තියාගන්නේ කියලා. එන්න ওই විදිහට තමයි ඉතින් ඔන්න ඕක වැඩ කරන්නේ. ඒවා වෙනම servers විදිහට තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ඉන්ඩස්ට්‍රි එකේ AWS එහෙම නැත්නම් තව තියෙන cloud providers ලා ඉන්නවා. උදාහරණයක් විදිහට Microsoft Azure, එතකොට Alibaba Cloud, මේ වගේ cloud providers ලා තව ඉන්නවා Google Cloud. එතකොට මේ වගේ තැන්වල තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝගේ මේ back end එක තියෙන්නේ. database එකක් මේ වගේ cloud servers වල එහෙම නැත්නම් ඒගොල්ලෝගේ provide කරන දැන් ඔය MongoDB Atlas වගේ තැන්වල තමයි database එක තියෙන්නේ. ඉතින් මේවා එකිනෙකට communicate වෙලා request response architecture එක හරහා තමයි ඔයගොල්ලන්ට අවසානයේදී application එක userට data පේන්නේ. ඉතින් ඔන්න ඕක තමයි වැඩ කරන සරල architecture එක මට explain කරන්න ඕනේ මේ වීඩියෝ එකෙන් ඒ ගැන. ඉතින් කෙනෙක්ට මොකද ප්‍රශ්නයක් තිබුණා නම් ඔයගොල්ලෝ app එකක් deploy කරාට පස්සේ කොහෙද මේ දේවල් තියෙන්නේ කියලා අන්න ඒ තැන්වල තමයි මේ දේවල් තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයා absolute beginner කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේ ගැන ප්‍රශ්නයක් තිබුණා නම් මම හිතනවා උදව්වක් වෙන්න ඇති කියලා. එමු උදව්වක් වුණා නම් වීඩියෝ එකට like කරන්න, share කරන්න, ඔයගොල්ලන්ගේ අදහස් comment කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි ගොඩක් කට්ටිය කමෙන්ට්ස් දාලා තිබුණා පහුගිය කාලේ තිබුණ වීඩියෝ වලට. මම frequent වීඩියෝ දාන කෙනෙක් නෙමෙයි. නමුත් වීඩියෝ එකක් දැම්මට පස්සේ ඒ වගේ වීඩියෝ එකකට කමෙන්ට් එකක් ආවම ඇත්තටම මට self satisfaction එකක් තියෙනවා. මට මේකෙන් වෙන කිසිම benefit එකක් නැහැ. අඩුතරම මේ මගේ channel එකේ ඇත්තටම ads වත් run වෙන්නේ නැහැ. ඒ තරමට මේ views මට නැහැ channel එකේ. ඉතින් ඒකට ඔයගොල්ලන්ගේ අදහස් දෙන එකට මම මාර කැමතියි. ඉතින් ගොඩක් කට්ටිය ප්‍රශ්න අහලා තිබ්බ එක දේවල් මම පුළුවන් විදියට මම දන්න විදියට ඒගොල්ලන්ට උත්තර දුන්නා. channel එකත් එක්ක ඉන්න මම පුළුවන් විදියට දාන්න. එහෙනම් ගිහින් එන්න තවත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට ආයෙත් හම්බෙමු.